අද කියන්නේ පාෂාණ විහාරය ගැන නේද සුපුන්නා? ඕ මතකද කාශ්‍යප ගෝතම බුදුන් දවස දඬු මොනරෙන්ගේ හෙළයෝ කතා වස්තුවේදී කීවා කාශ්‍යප බුදුන් දවස හිමවත් පව්ව පාලනය කළේ කාස්තවාහන් නම් රජ කෙනෙක් කියලා. ਉਹ බොහෝ පින්දහම් කරලා මරණින් මතු දිව්‍ය ලෝකයේ උපන් බවත් කීවා. ਉਹ ගෝතම බුද්ධෝත්පත්තියට සුළු කලකට පෙර දේව භවයෙන් චුත වෙලා මහා කොසල් රජුගේ පුරෝහිත බමුණාගේ පුතකු ලෙස උප්පත්තිය ලැබුවා. පසු කාලීනව මහා කොසල් රජුගේ සහ පසේ නදී කොසල් රජුගේ පුරෝහිත බමුණා වුණා. කාලයක් ගත වෙන විට ඔහුට හිතුණා මහාන වෙන්න. නමුත් පසේ නදී කොසල් රජ කැමති වුණේ නැහැ බමුණා ඌ හැර යනවට. එබැවින් රජු කීවා තමාගේ උයනේ මහානදම් පුරන්න කියලා. බමුණා සහ ඔහුගේ පිරිවර රජුගේ උයනේ මහානදම් පිරුවා. නගරයේ ආසන්නයේ සිටීම නිසා වෙනුත් නපුරක් විය හැකි නිසාත් සිත එකඟ කරගන්න බැරි නිසාත් බමුණා සහ ඔහුගේ පිරිවර රජුගේ උයන හැර ගියා. උයන හැර ඔවුන් ගෝදාවරී නදී තීරේ මහානදම් පිරුවා. එසේ සිටින කල ඌනට දැනගන්නට ලැබුණා ගෝතම බුදුන් පහළ වුණා කියලා. උන් ගෝදාවරිය නදිය හැර බුදුන් සොයා සවැත් නුවරට යන්න පිටත් වුණා. පිරිසගේ ප්‍රඥාතවම මුහුකුරා නොමැති නිසාත් පාෂාණ විහාරයේදී අතිවිශාල පිරිසක් මගඵල ලබන බව දුටු නිසා බුදුන් වහන්සේ පාෂාණ පබ්බත විහාරයට වැඩියා. බුදුන් කල පාෂාණ විහාරයේ පිහිටියේ ගල් පර්වත මැද්දේ. ඒ වගේම තමයි කුඹුරු ශේස්ත්‍රයක් මැද්දේ. සවැත් නුවරට පැමිණි බමුණෝ බුදුන් නොමැති බැවින් ගමක් පාසා බුදුන් සොයමින් අවසානයේ පාෂාණ විහාරයට පැමිණියා. පාෂාණ විහාරයේදී බණ අසා අතිවිශාල පිරිසක් මාර්ගඵල ලැබුවා. තුදුස් කෙලක් මගඵල ලැබූ බවයි සඳහන් වන්නේ. දැන් සුපුන්නා කුමරියයි තිසු කුමාරයයි යන්නේ පාෂාණ විහාරය බලන්න. පාෂාණ විහාරයේ පිහිටියේ සෝමපුරයට නැගෙනහිරින්. අපි පැමිණියේ පාෂාණ විහාරයට. මේ තියෙන්නේ පාෂාණ විහාරයේ පිවිසුම. ඉතිහාසයේ කියන පරිදි බොහෝ ගල් පර්වත මැද පිහිටි විහාරයක්. පර්වතවලට මැදි වුණ විහාරයක්. හැම තැනම ගල් කුළු පිරීලා. මේ තියෙන්නේ පැරණි නටබුන් පිරිස්ථානයක්. පාෂාණ විහාරයේ ධාතු මන්දිරය. පාෂාණ විහාරය බුදුන් කල තිබුණේ කුඹුරු මැද්දේ. අදත් එහෙමයි. බුදුන් දවස පාෂාණ විහාරයේදී අති විශාල පිරිසක් නිවන් දුටුවා. ඒ කියන්නේ sannivedanaya අධික තැනක්. පසුගිය කාලේ කොටි සංවිධානය මෙහි sannivedana කුළුණක් තනා තිබුණා. පාෂාණ විහාරය හඳුනා ගැනීමට මෙහි ඇති ඉපැරණි සෙල්ලිපි වැදගත් වෙනවා. බුද්ධ කාලයේ සිට පැවතෙන මෙම විහාරය පසු කාලීන රජදරුවන් විසින් සංවර්ධනය කර තිබෙනවා. මෙහි එක් සෙල්ලිපියක මෙසේ සඳහන් වෙනවා. මහදටික නක මහරජ පහන පවත විහෙර කරියේ නක අලිය දක පතිච විසි කුබරෙහි ය කිනිහිච විහෙරෙහි යසටිහි මස කටිය මලක කොටස කර කඩටය දිනි. මහදාටික මහනාග රජු පාෂාණ පබ්බත විහාරයේ කරවා එහි වාසය කරන භික්ෂූන්ගේ ප්‍රත්‍ය පහසුව සඳහා පූජාවක් කළ බවත් නාගනම් ඇලී
දිය බද්දත් කුඹුරු 20ක කොටස් මිලදීගෙන බද්ද ඉවත් කර බව සඳහන් වෙනවා. තවත් සෙල් ලිපියක මෙසේ සඳහන් වෙනවා. මහානක රජ පහන පවත විහෙර කර හරිය කිනිය සතු විසිය පහවන පහන පවත විහෙරිය දිනි. මහානාග රජු පාෂාණ පබ්බත විහාරය කරවා කහවණු 24ක් දී මිලදීගත් ඉඩමද පූජා කළ බව සඳහන් වෙනවා. තවත් සෙල් ලිපියක මෙසේ දැක්වෙනවා. අක අමත රබෙමි පහන පවත මහ විහරෙහි පරිභුජන කොටු පවෙහි නක අලෙහි අරබෙහි වජරෙහි අකබ අතනෙහි මහ විහරෙහි පච සතක කහවන පහන පවත මහ විහරෙහි මහ බිකහට පරිභුජනක කොටු දිනි. රබ ඇමතිවරයා නාගැලේ දියබද්ද පාෂාණ පබ්බත විහාරයේ භික්ෂූන්ට පරිභෝජනය සඳහා පවරා දුන්නේය. එසේම අතබ ආයතනයේ නම් බැංකුවේ 500ක් කාවුණු තබා පොලිය පාෂාණ පබ්බත විහාරයේ භික්ෂූන්ගේ පරිභෝජනය සඳහා දුන් බව සඳහන් වෙනවා. එසේම තවත් සෙල් ලිපිය මෙසේ දැක්වෙනවා. සිදම නකරෙහි පජින පසෙහි තබ විටි නියම තනෙහි මයු විට කෙහි බිකු දිනි කෙල පතන මහසින රජ අබයහ අබය රජ උතිය අබ තුමහ ලබනක පතන නකරිහික කුබර කරියහක දිවි මහා විහරෙහි මහාබික සංඝහව දිනි. යහපතක් වේවා. නගරෙහි නැගෙනහිර දෙස පිහිටි තඹ විටි වෙළඳ පොලෙහි මයු විටකේ නම් තැන්පත් කළ මුදලේ පොලිය භික්ෂු සංඝයාට දුන් බවද මහසෙන් රජුද උත්තිය රජුද කුඹුරුවල තමන්ගේ කොටස් දිව්‍ය මහා විහාරයේ භික්ෂූන් සංඝයාට දෙන ලද බව දැක්කෙනයි. කියන්නේ මෙහි දිව්‍ය මහා විහාරයකුත් මේ අසල තිබිලා තියෙනවා. තව සිදම් නකරෙහි පචින පසෙහි තබ විටිය නියම තනෙහි පහන වින මහ විහෙරෙහි මගල මහ චිතේහි පහන භූමි පචලිස සගය රපය ණය උපමිකහි ඝනහි දිනි සුපනස කහවනවි පුවහි සතයු දසවනක වනහි වගය. යහපතක් වේවා. නගරයේ නැගිනිර පැත්තේ තඹ විට නම් වෙළඳ පොලේ තැන්පත් කළ මුදලක පොලියද මහා විහාරයේ මංගල සෑයේ කටයුතු සඳහා දුන් බවත් කහවණු 54ක්ද දුන් බවත් මේන් සඳහන් වෙනවා. ඒ කියන්නේ එකල බැංකු පද්ධතිත් තිබිලා තියෙනවා. මංගල මහා සෑය කරවනු ලැබුවේ කාවන්තිස්ස මහරජයි. එහි තැන්පත් කළේ බුදුන්ගේ ලලාට ධාතුයි. සේරුනම් විලාසබඩ මෙම නිර්මාණය කරලා තිබුණේ. සේරුනම් කුරුල්ලන් මෙහි බොහෝ ලෙස ලැබුම් ගත්තා. සේරුවල මංගල මහා සෑය පීඨයේ පාෂාණ විහාරයට කිලෝමීටර් 21ක් පමණ වයමින්